ආයුබෝවන්. අද අපි මේ විග්‍රහයෙන් කතා කරමු සීලය කියන මේ පැරණි ඒ වගේම හරිම වැදගත් සංකල්පයක් ගැන. බලමු මේ ගැන්වීම අපේ නූතන ජීවිතයට ප්‍රායෝගිකවම ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා. අපි මේ කතාව පටන් ගමු පොඩි ප්‍රශ්නයකින්. හිතලා බලන්න එකම එක හොඳ උපදේශකට පුළුවන් ද කෙනෙක්ගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් කරන්න? මේක මොහොතක් හිතන්න වටින දෙයක්. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි සුනිල්. එයා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. ඉතින් එයා ඉස්කෝලේ ක්‍රීඩා උත්සවය සංවිධානය කරන්න දිවා රෑ නොබලා මහන්සි වුණා. ඉතින් මේ මහන්සියටම උත්සවය ඉවර වෙලා ගෙදර යනකොටම එයාව හොඳටම අසනීප වෙලා තද උණක් හැදිලා. ඉතින් සුනිල්ව දොස්තර කෙනෙක් ගාවට අරන් ගියාම දොස්තර දුන්නේ හරිම සරල උපදෙස් ටිකක්. එක පැත්තකින් කරන්න ඕන දේවල් කිව්වා. ඒ කියන්නේ හරියට වෙලාවට බෙහෙත් බොන්න, උණු වතුර පාවිච්චි කරන්න, හොඳට විවේක ගන්න කියලා. අනික් පැත්තෙන් වලකින්න ඕන දේවලුත් කිව්වා. ඇල් වතුර, අධික සීතල කෑම, වඩිපුර වෙහෙසෙන එක වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න කියලා. දැන් බලන්න. දොස්තරගේ උපදෙස්සේ හරිම සරලයි නේද? Tamanට අගුණ දේ නොකර ගුණ දේ කිරීම. මේක සරල වුණාට හරිම බලවත් උපදෙසක්. ඇත්තටම සුනිල් මේ උපදෙස අකුරටම පිළිපැද්දා. ප්‍රතිඵලය පුදුම හිතන විදියට එයා හරිම ඉක්මනට සනීප වුණා. හැබැයි පුදුමම දේ තමයි මේක දොස්තර කෙනෙක් ශරීර සුවයට දුන්න මේ සරල උපදෙස හරියටම බුදුන් වහන්සේගේ සීලය ගැන ඉගැන්වීම වගේමයි. ඒ කියන්නේ අපේ ජීවිතයට අහිතකර අගුණ දේවල් වලින් වැළකීලා හිතකර ගුණ දේවල් වල නිරත වීම. හරි. එන්නම් අපි දැන් කතාවේ හරියටම යමු. ඇත්තට මොකක්ද මේ සීලය කියන්නේ? ඇයි ඒක යහපත් ජීවිතයකට අත්විවරමක්, ඒ කියන්නේ පදනමක් වෙන්නේ? සීලය කියන දෙයට හරියට කුළුණු දෙකක් වගේ ප්‍රධාන පැති දෙකක් තියෙනවා. එකක් තමයි විරිත්. ඒ කියන්නේ අපි නොකල යුතු වැළකී යුතු දේවල්. උදාහරණයක් විදිහට අනුන්ගේ දේවල් ගන්නේ, බොරු කීම වගේ දේවල්. අනිත් පැත්ත තමයි සිරිත්. ඒ කියන්නේ අපි කල යුතු වර්ධනය කරගන්න ඕන හොඳ පුරුදු. උදාහරණයක් විදිහට අනිත් අයට සතුන්ට කරුණාවෙන් සැලකීම වගේ යහපත් ක්‍රියා. හොඳයි. දැන් සීලය කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ඉතින් කෙනෙක් සිල්වත් ජීවිතයක් ගත කළොත් එයාට ලැබෙන ප්‍රයෝජන එහෙමත් නැත්නම් ආනිසංස මොනවාද? බුද්ධ දේශනාවට අනුව මේ ජීවිතේදීම අත්දකින්න පුරුවන් පැහැදිලි ප්‍රධාන ආනිසංස පහක් තියෙනවා. හරි. අපි එහෙනම් මේ පහෙන් පළවෙනි ආනිසංස දෙක ගැන මුලින්ම බලමු. ඒ තමයි විශාල ධනයක් ලැබීම සහ යහපත් කීර්තියක්, ඒ කියන්නේ හොඳ නමක් ඇතිවීම. දැන් සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් සිල් රකින්නකොට කොහොමද සල්ලි හම්බ කරන්නේ කියලා. ඒත් ඇත්තටම මේක වැරදි මතයක්. බුදුදහමට අනුව සිල්වත් කෙනා කම්මැලි කෙනෙක් නෙමෙයි. එයා හරිම උද්‍යෝගිමත්, වැඩ කල් දාන්නේ නැහැ, කරන දේ හොඳ සිහියෙන් කරනවා. ඉතින් එහෙම කෙනෙක්ට ධනය ඉබේම වගේ ලැබෙන්න එක හන්දයක්ද? ඒ වගේම ධනය උපයන එක වගේම වැදගත් තමයි ඒක රැකගන්න එකත්. සිංහාලෝවාද සූත්‍රයේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා ධනය විනාශ වෙලා යන ප්‍රධාන හේතු 6ක් ගැන. මත්පැන්, රස්තියාදුව, සූදුව, නරක යාළුවන්, කම්මැලිකම වගේ දේවල්. දැන් බලන්න සිල්වත් කෙනෙක් මේ කියන කිසිම දෙයකට යොමු වෙන්නේ නැහැ නේද? ඉතින් උපයන ධනය විනාශ නොවි රැකගන්නත් එයාට හැකියාව ලැබෙනවා. හොඳයි. ධනය ගැන කතා කළා. දැන් දෙවනි ප්‍රතිලාභය. ඒ කියන්නේ කීර්තිය. කෙනෙක්ගේ හොඳ නම. ඒක යාගේ පවුලෙන්, රූපයෙන් එන දෙයක් නෙවෙයි. ඒක හැදෙන්නේ එයාගේ ක්‍රියාවෙන්මයි. බුදුන් වහන්සේ දේශනා කරපු හරිම ලස්සන උපමාවක් තියෙනවා. ඒ තමයි සිල් සුවඳ. ඒ කියන්නේ යහපත් කීර්තිය අනිත් ඕනෑම මල් සුවඳකට වඩා හුඟක් දුරට පැතිරෙනවා කියලා. හරි, ධනයයි කීර්තියයි ලැබුණා. දැන් අපි කතා කරමු ඊළඟ තුන්වෙනි ආනිසංසය ගැන. මම හිතන විදිහට මේක හරිම බලවත්, වැදගත් මානසික ප්‍රතිලාභයක්. ඒ තමයි නිර්භීතකම. ඒ කියන්නේ බය නැතුව ඕනෑම තැනකට යන්න, ඕනෑම කෙනෙක්ට මුහුණ දෙන්න පුළුවන් වීම. මේක තේරුම් ගන්න හොඳම විදිහ තමයි ජීවිත දෙකක් සංසන්දනය කරලා බලන එක. වැරදි වැඩ කරන කෙනා හැමතිස්සෙම ඉන්නේ බයෙන්, සැකෙන්. කවදා අහුවේවිද, මොනවා වේවිද කියලා බයෙන්. ඒත් අනික් පැත්තෙන් සිල්වත් කෙනා එයා අනුන්ගේ ජීවිතවලට දේපල වලට හානියක් කරන්නේ නැහැ. එයාගේ හෘදය සාක්ෂිය පිරිසිදුයි. ඉතින් එයාට බය වෙන්න දෙයක් නැහැ. ආත්ම විශ්වාසයෙන් කෙලින් ඉන්න පුළුවන්. සරලවම කිව්වොත් සිල්වත් කෙනෙක් සමාජයට කරන්නේ හොඳක් මිසක් නරකක් නෙවෙයි. ඉතින් එහෙම කෙනෙක්ව සමාජය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, එයාව වැළඳ ගන්නවා. අන්න ඒ තුලාන්තයෙන්ම එන විශ්වාසය තමයි නිර්භීතකමට නියම හේතුව.
හොඳයි. දැන් අපි එන්නේ තව ටිකක් ගැඹුරු, ඒ වගේම හරිම වැදගත් ප්‍රතිලාභයකට. ඒ තමයි ජීවිතයේ අවසාන මොහොතේදී සිහිමුලා නොවි පැහැදිලි මනසකින් මරණයට මුහුණ දෙන ලැබෙන හැකියාව. සාමාන්‍යයෙන් අපි හැමෝම මරණයට බයයි නේද? ඒක අපේ ජීවිතේට එන ලොකුම අභියෝගයක් වගේ. ඒත් ඇත්තටම මරණය කියන එක හැම වෙලේටම බියකරු අත්දැකීමක්ම වෙන්න ඕනේද? මේකට හොඳම උත්තරේ තියෙන්නේ ධර්මයේ සඳහන් වෙන කතා දෙකක. එක පැත්තක ඉන්නවා චුන්ද සූකර කියලා කෙනෙක්. එයාගේ රස්සාව වුණේ සතුන් මරණයක. එයා ජීවිතයේ අවසාන කාලය ලොකු බයකින් වේදනාවකින් තමයි මිය ගියේ කියලා සඳහන් වෙනවා. හැබැයි අනික් පැත්තේ ඉන්නවා ධම්මික උපාසකතුමා. එතුමා සිල්වත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. එතුමා මිය යන මොහොතේ හරිම සතුටින් සංසුන්ව පැහැදිලි සිහියකින් තමයි මිය ගියේ. ඇයි මේ වගේ ලොකු වෙනසක් වෙන්නේ? හේතුව තමයි මරණාසන්න මොහොතේදී අපි මේ ජීවිත කාලේ කරපු දේවල් හරියට චිත්‍රපටියක් වගේ හිතට එනවා. කරපු හොඳ දේවල් මතක් වෙනකොට හිතට එන්නේ සැනසීමක්. ඒත් කරපු නරක දේවල් මතක් වෙනකොට හිතට එන්නේ ලොකු බයක් පසුතැවීමක්. හරි. දැන් අපි එනවා මේ විග්‍රහයේ අවසාන කොටසට. අපි කතා කරමු 4 වෙනි සහ 5 වෙනි ආනිසංස ගැන. ඒත් එක්කම අපි හරිම වැදගත් ප්‍රශ්නයක් අහන්න ඕන. මේ අපි කතා කරපු ප්‍රතිඵල මේවා නිකම් විශ්වාසයන් විතරද? 5 වෙනි ආනිසංසයේ විදියට දේශනා කරලා තියෙන්නේ මරණයෙන් පස්සේ සුගතියක, ඒ කියන්නේ යහපත් තැනක ඉපදීම. දැන් මේක පදනම් වෙන්නේ කර්මය කියන මූලධර්මය මත. සරලවම කිව්වොත් හොඳ දේවල් කරපුවාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා, නරක දේවල් කරපුවාම නරක ප්‍රතිඵල ලැබෙනවා කියන එක. සිල්වත් කෙනෙක් කියන්නේ අකුසල් වලින් වැළකීලා ඉන්න කෙනෙක්නේ. ඉතින් එයාට යාපත් ප්‍රතිඵල ලැබෙනවා කියන එක තමයි මෙතන තියෙන අදහස. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක. අපි කතා කරපු ආනිසංස පහෙන් අර පස්වෙනි එක, ඒ කියන්නේ මරණින් මතුවෙන දේ අපි මොහොතකට පැත්තකින් තියමු. ඒක විශ්වාසයක් මත රඳාපවතන දෙයක් වෙන්න පුළුවන්. ඒත් අනිත් 4, ඒ කියන්නේ ධනෙ ලැබීම, හොඳ නමක් ඇතිවීම, බය නැතව ඉන්න පුරුවන් වීම සහ පැහැදිලි මනසකින් මිය යෑම, මේවා නිකම් විශ්වාසයක් නෙවෙයි. මේවා මේ ජීවිතයේදීම අපිට අත්විඳින්න, අත්හලා බලන්න පුරුවන් මනෝවිද්‍යාත්මක සහ සමාජීය ඇත්ත. ඉතින් මේ විග්‍රහය අවසන් කරන්න කලින් මම නැවතත් මේ ප්‍රශ්න ඉදිරි කරනවා. සීලය රැකීමෙන් ලැබෙනවා කියන මේ ප්‍රතිඵල ඒවා නිකම්ම අපි අහලා තියෙන කතාවක්, විශ්වාසයක් විතරද? එහෙමත් නැත්නම් මේ ජීවිතයේදී මාත් විඳින්න පුළුවන් ප්‍රායෝගික ඇත්තක්ද? ඒ කියන්නේ හිතා බලන්න ඒක වටිනවා.